අයිබෝන් හැමෝටම ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ 2026 A level exam කරන ඔයාලා 2025 වර්ෂයේ general IT paper එකක් ලියුවා. මතක ඇති. ඉතින් ඒකේ result විභාග දෙපාර්තමේන්තුව මගින් ඊයේ රාත්‍රියේ නිකුත් කරලා තියෙනවා. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ හරියටම නිවැරදිව result එක බලාගන්නේ කොහොමද කියන ඉතින්. වැඩි කතා ඕනේ නැහැ. වීඩියෝ එකට යමු. වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද මේක කරගන්නේ කියලා. හරි ඉතින් ඔයාලා මුලින්ම ඔයාලා ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන search එකක් කරගන්න www.donets.lk කියලා. ඉතින් මේක තමයි රජයේ නිල වෙබ් අඩවිය. ඉතින් ඔයාලට මේක හරහා තමයි ඕනම ඔයාගේ රජයේ විභාගික රිසල්ට්ස් බලාගන්න පුළුවන්. හරි ඉතින් donets.lk කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයාලා මුලින්ම කරන්න ඕන මෙතන school exam results කියන එක තෝරන්න. හරි මෙතන තියෙනවා school exam results කියලා. එන්න ඒක උඩ එකපාරක් ටච් කරන්න. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි තියෙන්නේ. මෙතන ඔයාලා යන්න ඕන other examination results කියන එකට. මෙතනින් ගියාට පස්සේ මුලින්ම තියෙනවා general information technology examination 2025 කියලා. එන්න එක view කරන්න. ඊට පස්සේ ඔයාලගේ index number එක ගහන්න. ඔයාලට මේ විදිහට ඔයාගේ result එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි සරලම GIT exam results බලා ගන්න ඔයාලට තියෙන ක්‍රමය. ඉතින් හරි දැන් ඔයා කල්පනා කරනවා නැති ඔයාලට index number එක මතක නැත්නම් කොහොමද මේ results එක බලාගන්නේ කියලා. ඉතින් ඔයාලට index number එක නැතුව තාම identity number එක ගහලා exam results බලා ගන්න ක්‍රමයක් මෙයාලා හඳුන්වලා දීලා නැහැ. ඒ හින්දා ඔයාලට ඔයාලගේ results බලා ගන්න වෙනවා ඔයාලගේ ගුරුවරු හරහා. ඒ කියන්නේ ඔයාලා විභාගෙ ලියුව ස්කූල් එක හරහා. ඉතින් ඉස්සරහට අප්ඩේට් එකක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් ඔයාලට results බලා ගන්න වෙන්නේ ඔයාලගේ ස්කෝල හරහා. ඉතින් මම හිතනවා ඒක ගැන පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් මේ වීඩියෝත් වැදගත් උනායි කියලා හිතනවා. ඉතින් එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරලා එකතු වෙලා ඉන්න. මේ වගේ අලුත් වැදගත් තොරතුරු බලන්න. හැමෝටම ජය වේවා.